ඔබට කියවන දකින සහ කෙනෙක් උගන්වන දේ 100% නිවැරදිව මතකයේ රඳවා ගන්න හැකිද? එසේනම් සටහන් පවත්වා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් පර්යේෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා පළමු වරම මතක තබාගත හැකි ඉතා සුළු වශයෙන් බව. ඒ නිසා සටහන් පවත්වා ගැනීම වැදගත්. ඒ වගේම නැවත නැවත පොත් හා අනිකුත් මූලාශ්‍ර කියවීම අනවශ්‍යයි. කෙටි කාලයකදී විශාල ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන්. පොත් කියවන විට ඇතිවන කම්මැලිකම නැති කරලා දාලා ආසාවෙන් පාඩම් කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම පුනරීක්ෂණ කිරීම අත්‍යවශ්‍ය බැවින් සටහන් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. මෙවැනි විශාල කරුණු හා විශේෂ ශේෂ්ත්‍ර පවතින විෂයන් වලදී අනිවාර්යයෙන්ම පුනරීක්ෂණ කළ යුතුයි. මේ නිසා ඉතා කෙටි පැහැදිලි සටහනක් පවත්වා ගැනීම වැදගත්. Taman විසින්ම සටහන් පිළියෙල කිරීමේදී පාඩමට අදාළ keywords නැත්නම් කේත වචන පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විභාගයට එන මාතෘකා පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න සටහන් පිළියෙල කිරීමෙන් හැකියාව ලැබෙනවා. මාතෘකා අනුමාතෘකා අවබෝධ කරගෙන ඉදිරියට කළ යුතු දේ හොඳින් අවබෝධ කරගත හැකි වෙනවා.